ගත්තය හසංගලාගේ ගෙදර යෑම සඳහායි. ශවීන් ඉන්නවා, මෙතන ශවීන් ඉන්නවා, මෙතන දනුක ඉන්නවා, අතන සමීර. ගම්තලාව නගරය සඳහා යෑමට අපගේ උදානවා. මේ සම්පත් ඉන්නවා, කිලූෂ ඉන්නවා, අපේ චමෝත් ඉන්නවා සාරා එක්ක. ඊට පස්සේ මේ සාරමියා මේ දේවින්ද ඉන්නවා. ඊට පස්සේ අපේ රෝමියෝ සහෝදරයා ඉන්නවා. උගේ ගෙදර තමයි යන්නේ. සුරාජ් සහෝදරයා ඉන්නවා. ඒතොර අපේ පියුම් සහෝදරයා ඉන්නවා. එච්චර තමයි. තව කවුද ඉන්නේ? මං ඉන්නවා. පොඩ්ඩක් ගම් බලාගනින්. එහෙනම් අපේ ගමනාන්ත කරා අපි යනවා මේ ඊයේ රාත්‍රියේ දිලූෂලාගේ ගෙදර ලබා දුන් පාටිය උදෙසා අපි පුදුමෙන් ප්‍රකාශ කර දෙනවා. තා මේකට ගලගහපු කාටත් මේ පුදුම ප්‍රකාශ කර දෙනවා. මේ එහෙනම් අපි ගමනාන්තර කියලා වීඩියෝ එක කන්ටිනියු කරමු. අපි මේ ගම්තලාවේ හසංගලයා ගෙදර යන්න හදන්නේ. ඔව් නමුත් කිව්වේ යන ගමන් ඉන්නේ. නමුත් දැන් අපි ආවා කිලෝමීටර් 5කට වැඩිය ඌ කියනවා තව 10ක් විතර යන්න දිනවයි කියලා. මේ කට්ටිය අදහස් කියන්නේ නේද? අදහස් කියන්නේ. හරිම සෝචනීය කඩේක. ලොං ජර්නි. හැබැයි මෙහෙමයි ඉස්සරහට ගිහිල්ලා දකුණෙන් හැරිලා ආයෙමත් වලට හැරිලා කිලෝමීටර් 5ක් විතර බස් මොකද මේ ආඥා පනත. යකෝ වැවේ ඒ දන්නේ උත් යන්න දිනවයි කියලා මූ කියනවා. තව ටිකයි කිලෝමීටර් 10යි බන් තියෙන තව ටිකයි කිලෝමීටර් 10යි. ඔව්. මේ ගමන ආදරණීයයි හැඟුම්බරයි පිවිතුරුයි සෙනෙහවන්තයි. සෙනෙහවන්තයි. බයිසිකල් යනවා මොක්කුද වගේ. මට නම් නැහැ. කෝ ලොග් එක. ආ. මුංගේ ගෙදර යනවට වඩා හොඳයි. ඉතුරු කෑල්ල හිතාගනි. හරිද? පැයකමාරක් තිස්සේ. දැන් අපි අනිත් කැමරාවට මාරු වෙමු. කට්ටිය ආතල් එකේ යනවා. එනුත් එනවා ස්කූල් වල. තමයි දාගෙන අපි ඉදිරියට ගිහින් කතාව කන්ටිනියු කරන්න. පොරු තඩියා. ගාන්තලාවේ වැව කියන්නේ මේක වෙලක්. මට නම් පේන්නේ නැහැ මේක වැවක් වගේ. මේ අර එහා පේන මොනවද වෙලක් තමයි ඒක හරියට හරි. කඳුරි ගල්ලන් තියෙනවා. යකෝ මේ කුඹුරු වගා කරලා තියෙන්නේ. යකෝ මේ වැවෙත් කුඹුරු වගා කරන මිනිස්සු මේකේ ඉන්නේ. මුම්පේ බලංගෝ පොඩි දුරක ඉඳන් ඇවිල්ලා තියෙන කැම්පස් එකට. කිලෝමීටර් 4ක් තිස්සේ ආවා. මේ වැව හරක් මෙන්න ඉන්නවා කාන්තලේ හරක්. මෙන්න ඉන්නවා අර පැටියෙකු. බලන්න මේක සුන්දරත්වය. මේ අර මල් ජාතිය මොනවද? ඒ ඇවිල්ලා සංගය සුපිරි තැනකින් අපිව අරයි යන්න හදන්නේ. මෙන්න පේනවද? මූ කැම්පස් එකට ඇවිල්ලා තියෙන මේ ඔක්කොම කරදර පිට. යන්නේ. මෙන්න පීලා යන මෙන්න කකුළු තුස ගන්නුනා මේ. ඕහෝ මෙන්න බලන් කරන මේ කල්ල ගනින්. මේක ලිස්සනවා පුදුම ලිස්සිල්ලා. අම්මෝ අසංගය කබරේ වගේ වෙලා තියෙන මෙහෙට අල්ලවා. මේක තරණය කරන්නේ හසංග වහිනකොට පැම්පස් එකක් දාගෙන පැම්පස් එක උඩ රැගලා තමයි එන්නේ. පැම්පස් එක ඔරුව වෙන විදිහට පාවිච්චි කරන්නේ. මූ බොරු කියනවා ඇති වෙන්න. ගොඩින් ගිහිල්ලා අල්ලන නැති. මේකේ මාළු ඉන්නවලු. මට නම් කිසිම දෙයක් මේකේ පේන්නේ නැහැ. අපි පොඩි දුරක්ද ගියාන්කෝ ආවේ අතන ඉඳන්. සුපිරි වෙලක් තියෙනවා. දේවින්ද සහෝදරයා මෙන්න බලන්න හසංගලයා ගෙවල් වලට යන පාර. මේක මේ අඩි පාරක්. මේ වෙල මැද්දෙන් යන්න තියෙන්නේ. අලි ගහන කැලයක් මැදින් මේ යන්න තියෙන්නේ. මේ පේනවනේ. පියුන්ගේ අමාරුවෙන් එන්නේ. අලි මංකඩවල් තරනේ. කට්ටිය එන්නේ ඔක්කොම. යන්නේ මම මේක. මේ අමු කැලේ කියන්නේ. කැලාවන්නේ මන් තනි කර මේක. මෙන්න පේනවා කැලේක අරයි යන්නේ අපිව.
කට්ටිය බය වෙලා සත්තු ඉන්නවයි කියලා. සර්පයෝ ඉන්නවලු. කවස් දෙක? මෙන්න තව යන්න දිනවා මේ වෙල. more than 2 kilometers. ඌ දන්නෙත් නැල්ලු පාර. මේ තඩි වේල්ලක යන්න තියෙන්නේ. මෙන්න බලන්න හසංගලයා ගෙදරට යන පාර. වෙල මැද්දේ මූට යන්න තියෙන්නේ. මෙන්න බ්ලොග් එක මේ බලන්න කට්ටිය යන විදිය. අපි යමු කට්ටක් ගන්න බත් එකක් වෙනුවේ. මේ බත් එකක් වෙනුවේ මෙච්චර කට්ටක් ආපු කෑම. පොඩි කට්ටක්ද යයියන්. මෙන්න බලන්න. ඕගොල්ලොන්ටම තේරෙනවා. මූ වන්නේ ඉඳන් ඇවිල්ලා තින්නේ මේ. අප්පට වෙන්න මෙතන ඔයි. මගේ අසංගත හිකා. මාව වැටේකෝ. අබන්නගේ ඥාඩි පහේ ගෙදරට කියලා අපි වෙලම් මැදින් දැන් එක් කරන් යනවා. පැය එකමාරක් තිස්සේ නියරවලි යනවා. කොල්ලෝ 10ක් විතර දැන් බියෝ ටික තියෙන්නේ මම විතරයි කෙලින් යන්නේ. ඌත් ඇටෙන්නේ යන්නේ. බ්ලොක් කරපු මාවත් ඇහලා හරප්පු දාත් කරුවා. අපේ බ්ලොක් කරපු කවුද සහෝදරයා? කතාව හරියට කන්තලේ ටවුන් එක වගේ දැන් මට බයයි මා හක්මන ටවුන් එකෙන් මතු වේද කියලා මෙහෙම ගිහිල්ලා. මේ සෑහෙන දුර කතර ගෙවාගෙන මෙන්න මේ කෑම වේල ගන්න අපි ආවේ. මේ පොඩි දුර කතරක් නෙමෙයි කෑම වේල වලින් අපි ආවේ. මේ කිලෝමීටර් ගාණක් වෙල් වලින් ඇවිල්ලා මේ හපංගලයා ගෙදර මේ හපංග ළමයි නලවනවා. මේ හපංගලයා ගෙදර මේ අයියලා කන්න කියන්නේ මෙන්න මේ කෑම වේල වලින් තමයි අපි මෙච්චර ඔක්කොම කන්න ඕනේ කියන්නේ ආවේ.